මේවට ඉතින් වතුර දාලා තමයි මම සාමාන්‍යයෙන් මේ අවගමන්න. එතන කලර් ලයිට් එකෙන් මම යන්න ඕනේ. කරන්න දෙන්නේ නැතු වෙන්නත් ඉඩ තියෙනවා. දෙන්න තමයි ආවේ. එතනක් තියෙනවා. මේ රේල් මොන රේල් එකේම දකින්නකොට දන්නයි කමෙන්ට් එකක් දාන්න. හලෝ කොහොමද කට්ටිය? kenapa dibuat keren deh? Ya makanya itu jangan kayak terti kita sudah sama itu kali ini kami tanpa hari ini memang वाहने गंदे आने उन्होंने में यहाँ पे पार्किंग होती है एम्बुलेंस से कुत्ते ना वहाँ एम्बुलेंस नहीं थी नेचर लंका वाले के साथ स्पीड नहीं थी body urat din ada produk ada produk kau spray di bawah nih dan di nama di bawah nih nanti පාට දාගන්න තමයි චුට්ටක් අමාරුයි මෙතන අර මේ දකුණු පැත්තෙන් යන්න තියෙන්නේ. ඉතින් අර පොඩ්ඩක් කලර් ලයිට් එකක් වෙනකම් ඉන්න ඕනේ ඉතින් දාගන්න. ලේසි ඉතින් ගෙදර ගිහිල්ලා කාලේ නේක. ඉතින් ඒක කම්පැනි ඉන්න ඕනෙම කියලා. මේ
නීතියක් නෑ. ඉතින් මේ අපි කැම්පෙන්ට ඇතුල් වෙනකොට අපිට මේ ඉන්ටර්විව් එකේදීම කියනවා ඉතින් එහෙම එළියට ගියාට ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් මං යනවා ගෙදර කෑමට. ඉතින් ගෙදරට ආවා. සාමාන්‍යයෙන් ඉතින් ගෙදරට ආවා මම මෙතන අපේ පොඩි පැල වගේක් හදලා තියෙන ඒ ටිකට මම සාමාන්‍ය වතුර දාලා තමයි කෑම කන්න යන්නේ. චුට්ටකට වතුර දාලින්. මෙතන තමයි ඉතින් පැල ටික පැල කියන්නේ මෙතන මුල්ක වෙන හදලා තියෙනවා. මෙතන මේ චූටි මිදි පැලයක් තියෙනවා. පැලයක් උඩ මිදි හැදිලා තියෙන්නේ. චූටි කිරි තියෙනවා. මෙතනක් තියෙනවා. පේනවත් නැහැ. මේක චූටි කිරි. මේවට ඉතින් වතුර දාලා තමයි මම සාමාන්‍යයෙන් මේ අවගමන චුට්ටක් වතුර ටිකක් එහෙම දාලා පැලවලට නැත්නම් මට පැලවල වතුර දාන්න ටයිම් එකක් නෑ. ඒකද උදේට වැඩට යන්න කලින් දාන්න විදියකුත් නෑ. වැඩ ඇරලා එනකොට ටිකක් උඩ කියලා රෑ වෙනවා. ඒකටත් ඉතින් බෑනේ. දවල් කෑමට ආවම තමයි මේ වතුර දාන වැඩ ටික කරන්නේ. ඉතින් තන කාර් එක තියෙනවා. අනේ එහා පැත්තේ කට්ටියත් ඔය මේ එක එක බෝග හදනවා මේ සැරේ පොඩ්ඩක් පරක්කුයෝ කියලා හදන්න. සාමාන්‍යයෙන් මේ යලේ වම්බටු එතකොට රාබු ඒ වගේ දේවල් හදනවා. මාත් මේ ටිකේ පොඩි සාත්තුවක් කරන්න ඕන. දැන් මේ නිවාඩු දවස් දෙකක් එනවනේ හෙට අනිද්දා. අද මේ සිකුරාදා. ඊට පස්සේ නිවාඩුවට කවර් කරගෙන මේ කැලටිය හදන්න ඕන. වතුර දාලා ඉවරයි. දැන් ඉතින් කෑම කන්න තමයි තියෙන්නේ. ඉතින් කාලා ඉවර වෙලා ඊළඟ කෑල්ලෙන් හම්බෙමු. දැන්ට එහෙනම් මම තියෙනවා. ඉතින් ලන්ච් ටයිම් එක ඉවරලා දැන් ආයෙත් ආවා වාහන පාකින් එකට. මම දැන් වාහනේ දෙන්න ඇවිල්ලා. අද මට ලන්ච් ටයිම් එකෙන් පස්සේ තියෙන්නේ පොඩ්ඩක් කම්පැනි වැඩකට එළියට යන්න. යා. එහා පැත්තේ වාහනේ තියෙනවා. යතුරුත් අරන් ආවි. කම්පැනි එකට ගිහලා යතුරුත් අරගෙන එහෙම මාව. යා. මේක තමයි වාහනේ. IS එකක් තියෙන්නේ. IS එක තමයි යන්න තියෙන්නේ. දෙන්නගේ. ඉතින් අද යන්න තියෙනවා කිලෝමීටර් 15ක් 20ක් විතර වගේ තියෙනවා ගමන. ඉතින් මොහොම තමයි ඊළඟට අයිත් පොඩක් කම්පැනි ගාවට ගිහලා බඩුවකයක් තියෙන ටික දාගෙන ඊට පස්සේ ටික අරන් ගිහිල්ලා දාලා එන්න තියෙන්නේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. පැකින් වගේ වැඩ ඉවරයි. දැන් යන්න තමයි තියෙන්නේ. එහෙනම් ගිහින් එමු. මොන තමයි ඉතින් වැඩ කරන්න තියෙන්නේ ඉතින්. බිල් එක දාන්න ඕන. මොම තියෙනවා ඉතින් ඉස්සෙල්ලගේ පාරම තමයි ඉතින් මේක. මේ පැත්තෙන් වාහනක් තියෙනවා, මේ පැත්තෙන් වාහනක් තියෙනවා. ඉතින් පැත්තෙන්ම එන වාහන මෙතන කලර් ලයිට් එකේ නවත්තපුවම තමයි මට වාහනේ පාරට දාගන්න පුළුවන්. මොකද මෙතන අර ප්‍රධාන පාරකින්ද දකුණු පැත්තට දාගන්න චුට්ටක් අමාරුයි.
තමයි ඉතින් පොඩ්ඩක් මේ ඉතින් පොඩ්ඩක් පිළිවෙලට වාහන ඉතින් මුල පිළිවෙලට යන නිසා අපි පිළිවෙලට යන්න ඕනේ. ලංකාවේ වුණා නම් ඉතින් පොඩ්ඩක් අත දාලා පොඩ්ඩක් නවත්තලා වීඩියෝ දාගන්න පුළුවන්. නමුත් ඉතින් මෙහි ඉතින් එච්චර එහෙම කරන්නත් පුළුවන් බැරි ගමන් නැහැ. ඉතින් ඒ වුණාට හොඳ නැහැ නේ. අපිත් ඒ විදිහට තමයි අපිත් යන්න ඕනේ. එහෙනම් අපි ගිහින් බලමු. ටික නම් පටව ගත්තා. දැන් හොඳ වාහනේ අරගෙන යන්නයි තියෙන්නේ. මෙතන මේ කම්පැනි මේ අයින් කරන බක් වගේක් ගෙනින් දාන්න තියෙන්නේ අද. ඉතින් මේ වගේ තමයි set them straight. I tell them fill up the gas, it's time to go get a bag. When I pull up in that Chevrolet. No, wait, elbow tie straight, y'all ain't my way. Got a thick booty jacked up, not Ray J, but in my case, I can just smash all day too. Hey, better mud flat bus in the truck full of mud trucks just rolled up. ටවුන් එක වගේ හින්දා පොඩ්ඩක් පොලිසියෙන් එහෙම ඉන්න පුළුවන්. ඒකට චුට්ටක් මේ පොහේ ගොඩක් ෆෝන් පාවිච්චි කරන්න තානන් ඩ්‍රයිවිං කරද්දී එකක් ගන්න ඕනේ. ඉතින් පොඩි කෑල්ලක් ගන්නවා. එතන ඉස්සරහා මේ ස්ටේෂන් එකක්. ඒතර රේල් පාර තමයි තියෙන්නේ. ස්ටේෂන් එක ටිකක් ළඟ. මේ කොහෙද කියලා ඉතින් මෙහි ඉන්න අය නම් දන්නේ නැති මේ උඩින් යන රේල් මොන රේල් එකේම දකින්නකොට දන්න අය කමෙන්ට් එකක් දාන්න. විදිහට තමයි යන්නේ ඉතින්. එතන දෙන ටෝටා එකක්. වාහන ඔටෝ සර්විස් වෙන තැනක් තියෙනවා එතන. එතන මේ සර්විස් ස්ටේෂන් එක මෙතන. පෙට්‍රල් ගහ ගන්න පුළුවන් වාහනයක් නම් සර්විස් කර ගන්න පුළුවන්. හොද ගන්න ඔක්කොම මෙතනින් කර ගන්න පුළුවන්. මේ වාහනේ පොඩ්ඩක් නැවැත්තුවා. මෙතන මේ යන තැනට යන්න කලින් පොඩි පොලයක් තියෙන පුළුවන් යන්නේ. මෙතන පාරෙමයි නැවැත්තේ. පාරේ අයිනේ. මෙතන එහා පැත්තේ තියෙන පාක් එක. පේනවද නැහැ චුට්ටක් ඉන්න එක ගන්න. මේ ඉස්සරහා පාක් එකක් තියෙන මේ පැත්තේ. ඒකම ඉතින් මේ පොලයක් තියෙනවා නේද පුරවන්න ඕනේ. ඒක මේ චුට්ටක්. දැන් ආයෙත් යන්න කියලා හදන්නේ. වාහන පොලිමක් කරන චුට්ටක් ඉන්නවා.
පල්ලි කෙලින්ම ගිහිල්ලා මේ මමට හැරිලා පොඩි දුරක් යන්න තියෙනවා. වැඩි දුරක් නෑ, ළඟයි. මම ඉතින් සාමාන්‍යයෙන් සතියකට සැරයක් විතර වගේ මේ රූට් එකේ එනවා. ඉතින් මට හිතුණා අද වීඩියෝ එකක් කරලා තියාගන්න ඕනේ කියලා. එතකොට මට කවදා හරි ඉතින් තව අවුරුදු 10 15 ගියාම මම මේ වගේ තැන්වලට ආවෙත් මේ වගේ වැඩ තමයි කරේ කියලා මට ඉතින් මෙමරිස් තියෙනවනේ. ඒ නිසා තමයි මම මේ විදිහට වීඩියෝ කරන්න හිතුවේ අද දවසේ. ඉතින් මේ මල් එහෙම පිපිලා මේ සීතල කාලේ ඉවර වෙලා දැන් මේ රස්නේ කාලේ පටන්ගෙන යන ගම තියෙන්නේ. තාම ගොඩාක්ම රස්නේ නැහැ. ටිකක් වෙයි කරවලක් තියෙනවා. පොඩ්ඩක් අද වහීද කියලා කියන්න බෑ. ඉතින් මේ තමයි ඉතින් ඉස්සර මම ගිය සතියේට කලින් සතියේ එනකොට මේ තියෙන ගැටේ දිගට මල් පිපිලා තිබුණේ. සම්පූර්ණ මල් දම් පාට රෝස පාට නම මොකද කියලා දන්නේ මල් වල. තමයි මේ අර ඉස්කෝල ළමයි තුන් දෙනෙක් යනවා ඉස්කෝලේ ඉවර වෙලා බයිසිකල් වල. රත්තනින් අර වාහනේ උඩට යන්න තියෙන්නේ. එකෙන් උඩට ගිහලා මේ බිල්ඩින් එක ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මේ ඇතුළට ගියාට පස්සේ වීඩියෝ කරන්න පුළුවන් වුණොත් මම පොඩි වීඩියෝ කැල්ලක් ගන්නවා. දැන්ට මෙතන මේ ඔෆිස් එක තියෙන එතන එතෙන්ට ඇප්ලි මොකද ෆෝම් එක දීලා එතනින් ඩේටා ටික එන්ටර් කරාට පස්සේ තමයි ඇතුළට යන්න දෙන්නේ. එතන වීඩියෝ කරන්න සමහර විට දෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම මෙතන වීඩියෝ කරන්න try කරන්නෙත් නැහැ. ඒ නිසා මේ ටික පාර දීලා එතනින් ඇතුළට ගියාට පස්සේ පොඩි වීඩියෝ කැල්ලක් ගන්න try එකක් දෙන්න. එහෙනම් එතකන් පොඩ්ඩක් ඉන්න. දැන් හරි බාර දුන්නා. ෆෝම් එක බාර දීලා එතන වාහනේ කිරලා තමයි දැන් ඇතුළට දාන්න තියෙන්නේ. එතනින් උඩට ගියාම එතන දොරක් තියෙනවා. මේ දොර මේ ඇතින් ඇරෙන්න චුට්ටක් කර වාහනේ පොඩ්ඩක් ගෙමින් දෙකින් දොරන වලට ගෙමින් ඇරෙනවා දොර. බලන්නකෝ. දෙන්න තමයි ආවේ. හරි කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් නවත්තලා. දැන් ඔක්කොම එතන ගෙනාවට ටික ඔක්කොම බෑවා බාලිවර වෙලා. දැන් ඊළඟට තියෙන්නේ සල්ලි ගෙවන්න. මෙතනත් අර ඉස්සෙල්ලා වගේම තමයි වාහනේ පොඩ්ඩක් කිට්ටු කරනකොට දොර හිමීට ඇරෙන්නේ. ඉතින් පල්ලෙහාට මේක දාලා තාත්ත පිස්සයක් තියෙනවා එතන තමයි සල්ලි ගෙවන්නේ.
වැඩේ නම් ඉවරයි. දැන් ඉතින් ආපහු යන්න තමයි තියෙන්නේ. ගෙදරට. ඉතින් ගෙදර නෙමෙයි ආයෙත් කම්පැනිට යන්න ඕනේ. වාහනේ දාලා ඊපස්සේ අතට පොඩි වැඩ වගේක් තියෙනවා. ඒක ඉවර කරලා තමයි අද වැඩ ඉවර වෙන්නේ. තාම වෙලාව 4යි 3:45ට වගේ නේ වෙලාව තාම. සපහාමාර වෙනකම් මේ වැඩ තියෙන හින්දා දැන් ගිහිල්ලා වාහනේ දාලා ඉතුරු වැඩ ටික ඇතුලේ කරලා තමයි ඉතින් යන්නේ. එහෙනම් අපි වාහනේ ගිහිල්ලා නැවත කොහමයි නැවත වීඩියෝ කරන්නන්නේ. ඉතින් මම ගමන ගිහිල්ලා දැන් ආවා ඔක්කොම ඉවරයි. දැන් වාහනේ තියලා යන්න තියෙන්නේ ඇතුළට. ආයෙත් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් පස්සේ හම්බෙමු. ඔව් ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අදට මේක ඉවර කරමු. ගොඩක් ස්තුතියි.